ඔහොම කියනවා ආච්චි හිතපන් වෙඩින් වලට යනකොට ආච්චිලා වඳුරන්න පුළුවන්ද අපිට? විකාර කතා ආච්චිලා වඳුරන්න බෑ. ඇයි? ආච්චි හරියට නැන්දා වගේ. මේක ආච්චි ළඟට ගිහින් අහන්න ඕනේ ඇන්ටි අපේ ආච්චිව දැක්කද වගේ එකක්. බැරි නම් ඒ ඇන්ටි කෙනෙක් නෙමෙයි ඒ ආච්චි. දෙයියනේ ආච්චිලා වඳුරන්න බැරි වෙනවා. අයියර ඔයාලා දන්නේ නැද්ද ආච්චි කතාව? දන්නේ නැද්ද? පොතේ මේ ආච්චි කෙනෙක් ඉඳලා තියෙනවා හරිද? ආච්චි කෙනෙක් ඉඳලා තියෙනවා. ඒ ආච්චිට ඕන දැන් මැරෙන්න ඕන මෙන්න වෙලාවක හිටියලු ආච්චි ඇඳේ වැටිලා. මම මේ කතා කියන්නේ ඔයාලට මේ පාඩම් කරලා ඉවරින් තමයි පොඩ්ඩක් මේ කතා කියනවා හරිද? මේ හිතන්න එපා හරි. සමහරවල් මේ කතා කියන කොටත් දිරවන්නේ නැහැ නේ බා. හරිද? හරි අමාරුයි හැමෝම සතුටු කරන්න අමාරුයි බා මට මාත් මිනිස් එකයි. අහින්ද ඊට පස්සේ ඒ ආච්චි දැන් මැරෙන්න වැටලා ඔහොම ඉන්නකොට දෙයියෝ සිවුනලු ආච්චිට. දෙයියෝ සී වෙලා දෙයියෝ ගෝල ආච්චි බය වෙන්න එපා ආච්චි. ආච්චිට මම අවුරුදු 50ක් තව ජීවත් වෙන්න ආයුෂ දෙනවා කිව්වලු. ආච්චිට මාර සන්තෝෂයි. ආච්චි ડોක්ටර් කතා කරලා බලෙන්ම ටිකට් කපාගෙන යන් කියලා මොකද කරන්නේ ආච්චි ගියාලු කෙලින්ම සැලුන් එකකට. ගිහිල්ලා මොකුත් නෑ පුතේ මේකප් එකක් දැම්මලු. හරිද ලිප්ස්ටික් ටික ගාගත්තා අයිලයින් ඇඳගත්තා කොණ්ඩේ කලර් කරලා කොණ්ඩේ ස්ට්‍රේට් කරලා හදාගත්තා සංග දාලා පොඩි චූටි හෑන්ඩ් බෑග් එකක් පැත්තට දාලා අර ක්‍රොප් টොප් එකක් ඇඳලා පැච් ඩෙනිමක් ගහලා හයි හීල් දෙකක් දාලා ආච්චි අර කැට් වෝක් එකෙන් පාර පනිනකොටම වාහනය කාර් එකක් ආවලු මොකුත් නෑ කහිර උඩම එතනමයි. හරිද? කහිර නෙමේ සුදුයිර. සුදුයිර කහ වෙන්න ඇති. හරිද? ඉවරයි. ආච්චි එතනමයි. ඊට පස්සේ ආච්චි දිව්‍ය ලෝකෙ ගියාලු එකෙන්ම. දිව්‍ය ලෝකෙ ගිහින් දෙයියොන් හම්බෙන්න ගියාලු ආච්චි. බලවල කරන දේවල් දෙයිනේ කිව්වලු. ඇයි ආච්චි මොකද උනේ? හරිද? දැන් ඉතින් ආච්චිගේ ස්වරූපෙට ගිහින් ඉන්නේ. ඇයි ආච්චි මොකද උනේ? දෙයියෝ මට කිව්වා නේද ඉස්පිරිතාලේදී මට තව අවුරුදු 50ක් ජීවත් වෙන්න ආයුෂ දෙනවා කියලා. බලන්නකෝ. මට එක දවසක් ඉන්න හම්බුනේ නැහැ. මං අර කායිර උඩ දැප්පිලා මැරුණානේ. ආච්චි ඔයාද හැප්පුණේ මට ඔයා වඳුරන්න බැරුණානේ කිව්වා දෙයියෝ. හරිනේ බං ඉතින් දෙයියෝ ආච්චිටනේ අවුරුදු 50ක ආයුෂ දුන්නේ. දැන් අර පට්ට කෙල්ලෙක් නේ හිටියේ. එතකොට එහෙම වුණාම හරි අවුල්නේ. හරිද?